සුබ දවසක් වේවා. අද දින ජාතික භූමිපුත්‍ර සංවිධානය මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබන අතර එහි සභාපතිවරයා වශයෙන් නිතින් සංජීව ගුණරත්න මාත් සමග එකතු වෙලා තිනවා අපේ සංවිධානයේ ලේකම් ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් ඉෂාර කරුණාරත්න මහත්තයා, ඒ වගේම අපේ සංවිධානයේ විධායක සභිකයෙක් වෙන අපේ ජගත් සිල්වා මැතිතුමා, ඒ වගේම අපේ විධායක සභිකයෙක් වෙන රතුවිතාන මහතා අපිත් එක්ක මේ අවස්ථාවේදී මේ මාධ්‍ය හමුව සඳහා පෙනී හිටිනවා. අපි මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කරේ මේ වෙද්දී අපේ රටේ ඊටාම වැදගත් කාරණාවක් ලෙස සමාජයේ ඊටාම මේ වෙද්දී කතා බහට ලක් වෙන දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ලද සංශෝධනය සම්බන්ධයෙන් එය 2025 ජූලි 4 වෙනිදා ඉඳලා ගැසට් පත්‍රයේ පළ වුණා. මේ වෙද්දී මෙම පනත් කෙටුම්පත දැනට පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙමින් පවතින පනත් කෙටුම්පතක්. මේ මගින් ඇත්තටම විශේෂම අධ්‍යාපනයට අදාළව ගුරුවරුන්, ඒ වගේම ඊට අමතරව සිටිනවා නම් නේවාසිකාගාරවල ඉන්න ඒ රැකවල් නිලධාරීන්, ඒ වගේම ශිෂ්‍ය නායකයින් වාගේ පිරිස් ආවරණය වන විදිහට තමයි මේ පනත් කෙටුම්පත දැන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ පනත් කෙටුම්පත මගින් පාසල් තුල විශේෂයෙන්ම ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දරුවන්ට යම් විදියක ශාරීරික සහ මානසික දඬුවම් පැමිණීම සම්බන්ධයෙන් තමයි මේ පනත අදාළ වෙලා තියෙන්නේ. මේ පනතේ පැහැදිලිවම ගුරුවරු අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් හෝ යම් ආකාරයකට දරුවන්ට මානසික වශයෙන් හෝ යම් කිසි දෙයක් කරලා එය හිංසනයක් බවට දරුවන්ට සලකලා ඒ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට විරුද්ධව කටයුතු කිරීමට හැකියාව තියෙන. ඒ අනුව මේ පනතින් ඒ ගුරුවරු එහෙම නැත්නම් විදුහල්පතිවරු වරදකරුවන් බවට පත් වෙන්න පුළුවන්. මේ පනත මගින් යම් විදිහක පෙළඹවීමක්, මේ අධ්‍යාපන කටයුතු සඳහා පෙළඹවීමක් කිරීමත් දඬුවම් ලැබිය හැකි ආකාරයේ වරදක් වෙන්න පුළුවන්. එය සත්භාවයෙන් සිද්ධ කරත් ඒ අනුව ඔවුන්ට මාස 6ක දණ්ඩනයකුත්, ඒ විතරක් නෙමෙයි අර ඉල්ලීම් කරපු පැමිණිල්ල කරපු ශිෂ්‍යයන්ට වන්දි මුදල් ගෙවීමටත් ඒ ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට සිද්ධ වෙනවා. ඒ නිසා මේ ඊටාම අනතුරුදායක පනතක්. මේ අනුව දැනටත් අපිට තේරෙනවා සමාජයේ ඉන්න ගුරුවරු තමන්ගේ කාර්යභාරය ඔවුන් අර නීති අනුකූලව කළ යුතු කාර්යභාරයට පමණක් සීමා කරමින් ඉගෙනීමේ කටයුතු පමණක් කිරීමට යන තත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා දරුවන්ගේ විනය සම්බන්ධව කටයුතු කිරීම, දරුවන් සමාජයට යහපත් ආකාරයට හදලා සමාජගත කිරීමේ කටයුත්තෙන් ඒ ගුරුවරු ඉවත් වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ සමාජයේ අපි දීර්ඝ කාලයක සිට ගුරුවරයා කියන ඒ තියෙන බොහෝම ගෞරවාන්විත තනතුර, ඒ සමාජයේ පිළිගත් තනතුර අද විශාල අගාධයකටපත් වෙලා අද ඔවුන්ට සිරබත් කන්න වෙන තත්යකට තමයි මේ පනතින් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දැක්කා ගරු අගමැතිතුමිය පහුගිය සතියේ කිව්වා මේක කිසිසේත්ම මේ ගුරුවරු ඉලක්කගත කරලා කරපු පනතක් නෙමෙයි, ඔවුන්ට දඬුවම් පැනවීම සඳහා කරපු පනතක් නෙවෙයි. නමුත් අපිට පේනවා පැහැදිලිවම මේ පනත කියවල බැලුවම පස්සේ තේරෙනවා මේ පනත මගින් පැහැදිලිවම ගුරුවරුම දැඩි අන්තරාදායක තත්යකටපත් කරලා මේ පාසල් පද්ධතිය කඩා වැටෙන්න පුළුවන් මේ විදිහට ගියාම. ඒ නිසා ඒ විතරක් නෙමෙයි අපිට තේරෙනවා මේ ශිෂ්‍ය නායකයන්ටත් දඬුවම් කරන්න මේ පනත යටතේ කටයුතු කරන මේ ප්‍රතිපාදන තියෙනවා. ඒ කියන්නේ ශිෂ්‍ය නායකයෙක් යම් කිසි විදිහේ ගුරුවරයෙක් හරි විදුහල්පතිවරයෙක්ගේ හෝ ඒ අනුදැනුම මත ඔවුන් දුන්න උපදෙස් අනුව තවත් ළමයෙකුට යම් කිසි ක්‍රියාවක් කරොත් ඒ ක්‍රියාවේ දරුවා යම් විදිහකට ඔහුට හිංසනයක් විදිහට සැලකුවොත් අර ශිෂ්‍ය නායකයාට පවාම දඬුවම් කරන්න පුළුවන් විදිහට තමයි මේ පනතේ ප්‍රතිපාදන තියෙන්නේ. ඒ නිසා මේ පනත් කෙනුම්පත යම් විදිහකින් සම්මත වුවොත් ගුරුවරු විදුහල්පතිවරු විතරක් නෙමෙයි ශිෂ්‍ය නායකයෝ පවාම මේ බන්ධනාගාරගත වෙන්න, දඬුවම් වලට ලක් වෙන්න පුළුවන් මට්ටමක් තියෙන. ඒ නිසා මේක අතිශය භයානක පනත් කෙනුම්පතක්. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා මේ සමාජයේම දැන් තැති ගැනීමකට ලක් වෙලා ඉන්නේ ගුරුවරු විතරක් දෙමව්පියෝ. මේ නිසා අපිට තේරෙනවා මේ මුළු මහත් සමාජයේම අයාලේ යන තත්යකට ඉදිරියේදීපත් වෙනවා. මොකද ගුරුවරු තමන්ගේ කාර්යභාරයෙන් එදා ඉඳලා කරපු ඉතිහාසයේ ඉඳලා ගුරුවරයා කරගෙන ආපු ඒ සුවිශේෂී කාර්යභාරයෙන් උන් ඉවත් වෙලා තනිකරම පාසල් පොතට පමණක් සීමා වෙන. ඒ විතරක් නෙවෙයි අපිට තේරෙනවා ගුරුවරුන්ට දැඩි පීඩනයකට ලක් වෙන්න සිද්ධ වෙනවා. මොකද ඔවුන්ට දරුවන්ම
අතෑරලා ගුරුවරු ඉගෙනීමේ කටයුත්ත විතරක් කරලා හරියන්නේ නැහැ. මොකද දරුවෝ කිසිම විනයක් නැතුව පාලනයකින් තොරව ඒ කටයුත්ත කරන්න බෑ අපිට තේරෙන්නේ. ඒ නිසා ගුරුවරුන්ට ප්‍රතිඵල පෙන්වන්නත් හම්බ වෙන්නේ නැහැ ඔය කියන විදිහට. ඒ නිසා ගුරුවරුන්ව දෙපැත්තකින්ම යම් විදිහකට පීඩනයකටපත් වෙලා අවසානයේ ඔවුන්ට මේ ගුරු වෘත්තිය හැර යන වෙන තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඒ නිසා අපිට තේරෙනවා මේ පනත කිසිසේත්ම මේ රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන් පනතක් නෙමෙයි. මේක අතිශයින්ම ඊටාම හිංසාකාරී පනතක් මේ ගුරුවරුන්ට ඒ වගේම අනිකුත් මේ පනතින් ආවරණය කරන සියලු දෙනා. මේ නිසා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ වගේ කිසිම වැඩක් නැති මේ රටට අතිශය හානිකර මේ වගේ පනත් ගෙනල්ලා මේ හාස්‍යයට ලක් වෙන්න එපා. ඒ වගේම මේ විනාශකාරී පනත අවසානයේදී වෙන්නේ මේ මුළු සමාජයේම කඩාවැටීමකට ලක් වෙන. මොකද ඉදිරි පරම්පරාව අනිවාර්යයෙන්ම ඔවුන් කිසිසේත්ම කිසිම ආකාරයක හික්මීමක් නැති මහා දඩබ්බර අයාලේ යන පිරිසක් බවට මේ පනතින් පත් කරනවා. මම හිතන්නේ ඒක තමයි අරමුණ. හරිනේ අමරසූරිය මැතිණිය කිව්වා මේක අරමුණ ගුරුවරුන්ම අපහසුතාවයට පත් කිරීම, ඔවුන්ව ඉලක්කගත කරලා ඔවුන්ට දඬුවම් ලබා දීමනේ. අපිට තේරෙනවා අවසාන අරමුණ මොකද්ද කියලා. ගුරුවරු කියන්නේ මේකට ගොදුරු වෙන අය සහ මේකෙන් දඬුවම් ලබන අය විතරයි. ඇයගේ අපිට පේන අරමුණ ආණ්ඩුවේ අරමුණ තමයි අනිවාර්යයෙන්ම මේ මුළු සමාජයේම කඩාවට්ටලා දාලා මේක හයිටියක් බවට පත් කරන එක තමයි. ඒ නිසා අපි කියනවා අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න, මේ පිළිබඳව සොයලා බලන්න. ඒ නිසා මේ ආණ්ඩුවට විරුද්ධව මේක ආපස්සට හරව ගන්න පුළුවන් ආකාරයකට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ ජනතාවට ඒ වගේම ස්වේච්ඡා සංවිධාන වලට මේ සම්බන්ධව මේ සැලකිල්ලක් දක්වන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා රජයට මේ සම්බන්ධයෙන් බලපෑම් කිරීම සඳහා ඉදිරියේදී අපිත් සමග එකතු වෙන්න කියන කාරුණික ඉල්ලීමත් අපි මේ අවස්ථාවේදී සිදු කරනවා. බොහොමත්ම ස්තුතියි.